නගන්න කට්ටිය නගන්න. අද යන තියෙන ශ්‍රීපාදේ කට්ටිය නගන්න. හරි යකෝ. මෝ යකෝ. මේ කොන්දස්තර ඇහැට ටිකට් කාඩවන් හොඳේ. හරි කොන්දස් සෙල්ලන්නේ ඩ්‍රයිවර් යෝ මට පැදුනවත් එක්ක. යඩෝ වහිනවත් එක්ක බං. අම්මට සිරිනවා. අඩෝ පාරවල දිලිස්සනවා වගේ. අමාරු යන්න පොඩ්ඩක් දාගන්න ඕනේ අරක. අඩෝ මේකේ නැද්ද බා? මට මතක වුණානේ බා. වෑන් එකේ නෑනේ. බස් එකේ දිනවා වගේ. මම ඊතර බස් එක තියෙන්නේ. අනේ කවුද අප්පා මේ මොන මගුලද මන් දන්නේ බබ්බු වනනවා අප්පා. මේ මහ මගුලද මන් දන්නේ හා. ඒ කට්ටිය බබ්බු නනවා හරියට බබ්බු නනවා ගන්න. මේ මහ මගුලක් වෙනව නැත්තම් මේතන අඩෝ ඉවරයක් නැතුව වහිනවනේ බා. ට්‍රිප් එක යද්දිම යනකම් ට්‍රිප් එක වහී තිනවා. මට සිරි පොඩි ජනේලා ගන්න ඕනේ. අඩෝ වේගෙත් වේග වැඩි. තා පොඩ්ඩෙන් ඉවරයි. ඉතින් මම මේ ඩ්‍රයිව් කරන ගමන් කියන්න ඕනේ ගයිස්. සබස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබස්ක්‍රයිබ් පාර දාන්න යන්න. තව වීඩියෝ එන්න තියෙ ගොඩක්. තව ෂෝට් ෆිල්ම් එහෙම එන්න තියෙන හැනට. මගේ සබස්ක්‍රයිබර්ස්ලා 150 ගහපෙකට එක. මම පෝස්ට් එකක් දාලා තියෙන පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න ගිහිල්ලා. අඩෝ බා. ජනේල මම වහනවා. ඇරෙට නෑ ගයිස්. මේ පිනි බාන ඕන එකට. පිනි බාද්දි ඉතින් ලෙඩ වෙන්න බෑ. ඉතින් එතකොට ආයි වීඩියෝ මට ගේන්න විදියකුත් නෑනේ. අඩෝ කෙලින් මොන්න ආවා. හරවෙන තරන්ට අද ගයිස් මේ ට්‍රිප් එක යන කට්ටිය ආවට මම තමයි බලන්න යන්නේ. හරි මම ඩ්‍රයිව් කරන්නම් හරියට. යකෝ. අපට සිරි අම්මෝ. අඩෝ. යකෝ වෑන් එක හිරුණානේ බා. මොකද කරන්නේ? දැන් ඉතින් ට්‍රිප් එක යන්නනෙත් නෑ අප්පා. අඩෝ අදර. ඒ කවුල. ඩ්‍රයිවර් යෝ පියදා යන්න බා. කවුලක් නෑ. මම ට්‍රිප් එකට නගින්නේ. අන්න ඉතින් ගයිස් මම කැප්ෂන් එකට දාන්නේ ෆයින් නැග ශ්‍රීපාදේ. අඩෝ මම මේ රහස් පාරක්. අඩෝ මම මේ කැප්ෂන් එකට දාන්න රහස් පාර. පයින් යන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගයිස්. ඔන්න අපි දැන් එක්කම දානවා පයින් ගිය ශ්‍රීපාදස්ථාන. පයින් ගිය ගමන. පයින් යනවා ගයිස් කරා. වෑන් එක ගන්න ආයේ ගයිස්. අනේ වෑන් එකක් වැඩක් නෑ. අඩෝ මෙතන සුපිරි view එක නේද ගයිස්. අඩෝ අන බස් එක යනවා. අඩෝ පොඩි ගමනක් චූටි දුරක් යන්න වෙයි අපිට. අඩෝ ඉතින් ගයිස් අර මෝඩ මිනිස්සු ටික අතන ඉන්නවා. ඒගොල්ලන් ඔය හිටියොදෙන් අපි පයින් ගියා ශ්‍රීපාදස්ථානෙට. ශ්‍රීපාදයට අපි යන්නේ දැන්. අඩෝ ගස් සද්ද එහෙනම් ගණන් ගන්න එපා ගයිස්. අඩෝ තව දුරක් දන්නේ. කැප්ෂන් එකට දාන්න පයින් ගිය ගමන. පයින් ගියා ශ්‍රීපාදයට.
අනිවාර්යයෙන්ම guys like එකක් දාන්න මේකේ short film එකක් නෑ අඩෝ අර බලහන්කෝ කුඹුර වගේ පේන්නේ කුඹරද ඔයද ඇත්තටම තව ඉස්සරහට short film set එකක් මෙන්න තියෙනවා ඒ ටික තාම මම record කරන ගමන් ඉන්නේ තව දුරයි දන්නේ බා පයින් යනවා ඉවරයක් නෑ ඉතින් මම අද පෙන්නන්නම්කෝ ඉතින් පොඩි vlog එකක් ඔයලා මම පෙන්නන්නම් ශ්‍රීපාද ස්ථානයේ ගිහිල්ලා නැති අයට ගොඩක් දේවල් පෙන්වන්න තියෙනවා මම පුළුවන් වුණොත් මේ වෙන ෆෝන් එකකින් හරි කොහොම හරි මේ ගේම් එකේ පරණ version එක තියෙනවා නේද පරණ version එකේ දලදා මාලිගා මහනුවර ඔක්කොම තියෙන්නේ අඩෝ බා කො සුපිරිනේ බම් මේ view එක පොඩි අකුරක් වගේ තියෙන්නේ guys මෙතන අර අඩෝ මම මේ වීඩියෝ එක කරද්දී 4:43යි අඩෝ තා දුරයි නේද සීපාද නගින්න ඉනර දුර වෙලා යනවා හැබැයි guys මම මෙතන පයින්නවා පොට්ටක් ඉන්නකෝ අන්ද මෙතනින් පයින් එන්නේ තා පොඩ උඩියා අපි මම පෙන්නා මං හිතේ මොකක්ද වෙයි කියලා මොකුත් තුනේ නෑ අපි මෙතනින් පොඩ්ඩක් අපි උඩටම ගිහිල්ලා guys ෆොටෝ එකක් ගහමු නේද අනේ මෙතනින් ෆොටෝ එකක් ගහමු Yo boys, ඉස්සරහට Minecraft video set එකක් දෙන්න තියෙනවා. ඒවා තාම record කරලා නැහැ. ඒවා record කරන්නත් ඕනේ. හැබැයි මම ගේන්නේ crazy block ලා ඔන්න මම block crazy කියන game එක ගේන්න ඉතින් Minecraft මම download කරන්න බෑනේ. ඔය Minecraft download කරන්න ගිහලා phone එකේ virus pro ගන්න ඕනේ නැහැ ඉතින්. අපි යන්කෝ එනං guys. අඩෝ මෙන්න view එක guys. පයින් යන්නේ අද ඉතින් පයින් කැප් පයින් යනවා හරිම දුකයි වෑන් එක නවතුණානේ ඉතින් මම පොඩි තව ශ්‍රීපාද ස්ථානයට ගිහිල්ලා සෙට් වෙන්නම් ඉතින් guys අන්න දෙන බස් එක අඩෝ බස් එකක් කියනවා මේ ශ්‍රීපාද ස්ථානය බලන්න අප කට්ටියන් වගේ ඒක පොඩ්ඩක් හොඳයි නේද අලුත් අප්ඩේට් එක රිලීස් කරලා දිනවා තැන් වල බස් දාලා DC games කියලා ගහලා තියෙනවා අම්මට හුඩු අපි ශ්‍රීපාද ස්ථානට ආව මට කියන්න බැරි නානේ අර උඩ වෙනකම්ම තියෙයි කොහොමද guys ගැම්ම ඔන්න බප්පඩි වැඩ පෙන්නන දැක්කද guys මම ඒක තමයි දැන් පෙන්නන්න කියන බලන්න මෙතන තියෙනවා සීතා පවුල මොකක්ද දෙයක් කියලා තියෙනවා. අද මෙතනින් යන්න බෑ නේද? ගියොත් කරෙම වැටෙන්නේ. අපිට අතන තමයි තියෙන්නේ යන්න. අඩෝ. තව පොඩ්ඩෙන් ඉවරයි කොහොමද guys? ඒක ඉවරයි තව පොඩ්ඩෙන්. ඒක guys තව පොඩ්ඩෙන් ඉවරයි. අන්න අතන guys අපි බස් එකෙන් ආවම ඔය අතන ගාන්ටාරයක් තියෙනවා නේද? ඒ ගාන්ටාරේ ටින් ගාලා වැදෙනවා. හරි ඔන්න ඉතින් මුලින් ඉඳන් මම පෙන්නන්න. අපි ඇත්තටම මේක එද්දී ඔන්නම ගහන්න තියෙනවා රෙදි ඔය ඇදුම් ටික. ඇදුම් කඩව සෙට් එක. මේ පැත්තේ තියෙන මේ සෙට් එකම තමයි. මේක එක නිකන් කඩ ජෝල් වගේ ඒවා මේ එක පැකට්. මෙන්න මෙතන තියෙනවා සීත ගඟුල. මෙන්න මෙතන ඔයගොල්ලෝ පොඩි සීරේ නාන බලන්න පුළුවන්. ඒ ටිකක් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා පාලම අර අපිට යන්න තියෙන එක. ගියාම මෙතන බෝඩ් එකක් තියෙනවා ඔයගොල්ලන්ට බෝධ වෙලා පේන්නේ නැති ඔබ මේ පියුසෙන් සමන් දෙවියන්ගේ අඩවියටයි විනීතව හැසිරෙන්න අපිට සාමරව හැසිරෙන්නලු අඩෝ මෙන්න බලන්න මේක මේක guys අලුතෙන් කොහෙද මේක ඇඩ් වෙලා තින්නේ සමන් දේවාලය සමන් දේවාලය අඩෝ මෙන්න මේක मैं कोई बाला नहीं होता नहीं guys मैं मेतने बोर्ड है
මාතර තොරණ විහාරස්ථානය. මාතර තොරණ විහාරස්ථානය. අඩෝ මෙන්න මෙතන. මේක ලං අලුතින් කොහොමද අලුතින් මේක. මේ තිබ්බද කියලා මට දන්නේ මතක නෑ මට. එතන මෙතන බෝඩ් එක තියෙනවා. ජපන් සාම විහාරය. ජපන් සාම විහාරය. මම දන්නේ නෑ. ඔය පඩිපෙළ නගනේ නම් මට එපා වෙන හැටේ. අඩෝ වෙන බලන්න මෙතන කඩ සෙට් එක. අඩෝ මෙතනට පොලවත් පේන්නේ නැහැ guys. අඩෝ ඒක no way guys. සීගිරිය ගල අදමයි නේද දැක්ක මේ සීගිරිය පිටිපස්ස ශ්‍රීපාදේ පිටිපස්ස. අඩෝ එතන මොනවද තියෙනවා වගේ නෑ. අඩෝ මෙතනින් වැට්ටත් නම් ආයි ඉතින් ආයි ගොඩේමක් නෑ ඉතින්. අපේ බස් එකේ අයිකන් එක ඔබලා යන්න පුළුවන් ඉතින් මේක වෙනවම කතාවක්. අරවන්න guys ටෙක්නොලොජිය යූස් කරන හැටි. අඩෝ ටෙක්නොලොජිය යූස් කරන. විශ්‍රාම ශාලාව. මේ ශාලාවද බා. චූටි කාමරයක්. ශාලාවක් කියලා නම් මට පේන්නේ. අඩෝ මේ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් වීඩියෝ එකක් හදලා. ගොඩක් තැන්වල මේක තියෙනව නේද? මේවා. අන්න බලන්න. මම guys අඩෝ. මම අලුතෙන් පෝස්ට් එක දැම්මා මං කිව්වද දන්නේ. මෙන්න මේකට තමයි guys රියල් ට්‍රික් කියන්නේ. රතු අම්බලම මේ බෝඩ් එක තිබ්බා එක. හම්බෝ බොහොම අමාරුවෙන් නම් ආ මෙතනටත්. අඩෝ ඇහැල කනුව. මේම නම් guys අලුතෙන් ගොමත් වෙයි. ඕන නැත්නම් තිබෙන බලන්න වැඩ ක්‍රික් මේවට තමයි රියල් ක්‍රික් කියන්නේ දැක්කනේ. ඒක කියවන්න විදියන්නේ. මේ මෙතනින් කියවන්න පුළුවන්. මහගිරි දඹය. wow nice how nice day. අඩෝ මේ වීඩියෝ එකෙන් කරන්නත් ළඟ වෙනවා guys මේ. අඩෝ දැන් මෙතන තමයි සුපිරිම පොට් එක අපි ඕගොල්ලෝ පුල්පලා බලන් හිටපු මොහොතයි මේ. ඔබ මේ පියුසෙන්නේ සමන් දෙවියන්ගේ අඩවියටයි විනිවිතව හැසිරෙන්නේ. ඒක තමයි ඉතින් එතන. ඔන්න ඉතින් අපි ඇවිල්ලා තියෙන අපි පොට් එකට ගොඩක් මෙන්න එකෙක් වයින්නවා උඩ මළුව හැර කිසිවක් නොනවන්න පාසටහන් හැර. අඩෝ මෙන්න කටිය එකේ පොටයක් ගහවයි ඉස්සර කැමරාව. මේ යන බලන්න මම තව පැත්තක් පෙන්වන්න මෙන්න මෙතන. අඩේ එතන නම් හොඳ වෙලාවට අපිට වැටෙන්නේ නැති වෙන්න තියෙනවා එතන. අඩේ එතනට නගින්න පුළුවන් අතට යන විදියක් නෑ. ඒක තමයි අවුල. අඩේ වෙන විතර ගාන්ටාරියක් තියෙනවා. මම මේක එක දැකලා නෑ. වැසිකිළිය. අඩේ වෙන guys. මම මේක දැකලා නෑ. කොප්පරා පහන. අඩේ මේක පට්ට ලස්සනයිනේ. අඩේ සුපිරි. අන්න වැසිකිළිය දැන් තියෙනවා වැසිකිළිය. අවශ්‍යම පොට් එක ඉතින් අපි මේක ඇතුළට ගිහිල්ලා පොඩි පාරක් දාමු. ඒ කැල කට් කරන්න. අඩෝ ඉතින් හරි අපේ අද වීඩියෝ ඉවරයි. අද වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න. අද වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බලලා කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මම අදට ගිහිල්ලා එන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.